morning. අද අප්‍රේල් 18 අපි මේ නිවි වැකේෂන් එකේ යන අන්තිම ට්‍රිප් එක. අපි යනවා අද ලස්සන තැනකට. අනිම එක ස්පෙෂාලිටි එක තමයි මේක ෆ්ලෝටින් රිසෝට් එකක්. මම දන්න තරමින් ඒක ෆස්ට් ෆ්ලෝටින් රිසෝට් ඉන් ශ්‍රී ලංකා. මම ඒක චුට්ටක් හොයලා බැලුවා. ඉතින් අපිට හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තියෙන දෙකට. හැබැයි දැන් වෙලාව 8:00මාරයි. අපි බ්‍රෙක්ෆාස්ට් උත් එළියෙන් අරගෙන තවත් චූටි ගමනක් ගිහිල්ලා ලන්ච් එකත් අරගෙන තමයි හොටෙල් එකට චෙක් ඉන් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක දිගටම බලන්න. ඔයගොල්ලොත් එක්ක ලස්සන හැමදේම ෂෙයා කරගන්න. හොටෙල් එකේදී හම්බෙමු. ඉතින් මට මතක විදිහට අපි ඔන් ටයිම් ගියා හොටෙල් එකට. ඉතින් හැබැයි හොටෙල් එකට යන්න තියෙන්නේ පොඩ්ඩක් අස්සකින් යන්න ඕනේ, මේන් රෝඩ් එකේ නෙවෙයි තියෙන්නේ. ඒක නිසා වෙන්නදී මේ මාර කාම් ප්ලේස් එකක්, මේ ගොඩක් ඇතුළට යන්න ඕනේ. ඉතින් අපි ගිය ගමන් හම්බුණා අපිට ලස්සන වෙල්කම් එකක්. ලස්සන අක්ක කෙනෙක් ඇවිල්ලා ලස්සන මලක් දීලා අපිව වෙල්කම් කරා. ඊට පස්සේ අපි චෙක් ඉන් ප්‍රොසෙස් එක ඉවර වෙලා අපිට රූම්ස් වලට යන්න කලින් අපිට හම්බුණා රිෆ්‍රෙෂ්මන්ට් එකක්. ප්‍රමුණේ රෙඩ් වෙල්වෙට් කේක් කෑල්ලකුයි අයිස් ටී එකක්. මම හිතන්නේ මොකක් හරි මේ ආයුර්වේදික් මොකක් හරි ටී එකක්. මම නම නම් දන්නේ නැහැ. පස්සේ ඒවා ටික ඉවර වෙලා අපිට මේ දුන්නා පොඩි ලිස්ට් එකක් මේ රිසෝට් එකේ කරන්න තියෙන ඇක්ටිවිටීස්. මොකද අපි ඔය අවුරුදු කාලෙන ගියේ ගොඩක්, එතකොට ගොඩාක් ඇක්ටිවිටීස් තිබ්බා කරන්න. ඉතින් අපිට පුළුවන් ටයිම්ස් ඒගොල්ලන්ට දෙන්න කිව්වා ඔය මේ කොලේ බලලා. ඇත්තටම අපිට මුකුත් කරේ නැහැ. කියන්නේ අපිට මේ හැම ලොකු ටයිම් එකක් අපි හිටියේ නැහැ. මොකද වන් නයිට් නේ හිටියේ. අපිට ඕනුන් නැහැ. ඉතින් ගොඩක් බිසි වෙන්න අපිට ඕනුනේ. ඉතින් නිදහසේ ගිහිල්ලා පාඩුවේ ඉඳලා එන්න නිසා මේ අපි මුකුත් කරේ නැහැ. ගොඩක් දේවල් තිබ්බ හැබැයි. ඊට පස්සේ ඔක්කොම ඉවර වෙලා අපි ගියා රූම්ස් වලට. බලන්න පේනවාද මේ යන්න තියෙන මේ පාත් එක මාර ලස්සනයි. ඉතින් අපි ඊට පස්සේ රූම් එකට ආවා. මේ තියෙන අපේ රූම් එක. හරිම ලස්සන වීව් එකකුත් තිබ්බ රූම් එකට. ඒත් එක්කම අපිට මේ අපි අවුරුදු කාලේ ගිය නිසා අපිට තිබ්බ එතන මේ කන්ටේනර්ස් වලට දාලා කැවුම් කොකීස් ඔය එක ඒවා තිබ්බා. හැබැයි මාර රසයි ඒවා. මම එහෙම සාමාන්‍යයෙන් කැවුම් ගොඩක් එහෙම කන්න කැමති කෙනෙක් නෙවෙයි. නමුත් මෙහෙ ගිහිල්ලා මම හිතන්නේ මම තමයි කැවුම් ඔක්කොම කෑවේ. තියෙන බාත්රූම් එක හරිම ලස්සනයි. හැබැයි මේ ලොකු ඒරියා එකක් නැහැ ඇත්තටම. මේ බාත්රූම් එක වුණත් හරි පොඩි. ඒ වුණාට මේ හරිම ලස්සනයි. ඊට පස්සේ රූම් එකට ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා අපි ගියා පොඩ්ඩක් එළිය බලන්න. ගොඩාක් දෙපැත්ත වගා කරලා තියෙනවා. ඒකේ මේ ඒගොල්ලෝ ගොඩාක් එළවලු ಜಾති එහෙම වගා කරලා තියෙනවා. ඕන දෙයක් අපිට මේ කඩා ගන්න පුළුවන්. ඔය තක්කලි එහෙම අපිට ඕන නම් කඩාගෙන කන්න පුළුවන්. ඉතින් ඒක මාර වෙනස් අත්දැකීමක් ඇත්තටම. මේ තියෙන්නේ අපේ රූම්ස් වල ඉඳලා ඔය පූල් ඒරියා එකට සහ රෙස්ටොරන්ට් එකට යන්න තියෙන පාත් එක. ඉතින් ඔය අනිත් පැත්තේ ඉඳන් බලද්දි පේන්නේ අපේ රූම්ස් ඔය සෙපරේට්ලි තියෙන්නේ. ඉතින් මේ රිසෝට් එකේ හැමදේම මේ පූල් ඒරියා එක, එතකොට රූම්ස්, ඒ හැමදේම ඉතින් පා වෙනවා. ඔයගොල්ලොත් මෙතනට ගියොත් ඔයගොල්ලන්ට පුළුවන් පාවෙවි ඉන්න. ඉතින් අපි ඔන ඔය විදිහට ඉඳලා ඊට පස්සේ මං කෙලින්ම ගියා චේන්ජ් එකක් දාගන්න පූල් එකට යන්න.
කොහමරි පූල් එකට එද්දී 4ට විතර ඇති. අවුව පොඩ්ඩක් බැහැගෙන යන වෙලාවේ ඉතින් අපි ඇවිල්ලා පොඩ්ඩක් මේ ඉඳගෙන හිටිය පූල් ඒරියා එකෙන් හැම ලොකු සෙනගක් හිටියේ නෑ ඇත්තටම. ඉතින් අපි ඔතන ඉඳන් ඊට පස්සේ අපිට මෙනු එකක් ගෙනල්ලා දුන්නා. අපි ඩිනර් වලට ගන්නේ මොනවද කියලා ඕඩර් කරන්න. ඒකත් ඕඩර් කරලා මං ගියා පූල් එකට. මං පැය 2ක් විතර හිටියා පූල් එකේ. අපේ රූම්ස් වලට යද්දී කළුවර වැටලා හොඳටම. පස්සේ අපි රූම්ස් වලට ගිහිල්ලා ක්වික් චේන්ජ් එකක් දාගෙන අපි ආව කෙලිම ඩිනර් වලට. රෑනකන් හිටියේ නෑ මං හිතන්නේ අපි 7 විතර වෙද්දී ආවා. ඒ අනිත් පැත්තට එහෙම ඩිනර් ගන්න. මේ රිසෝට් එකේ කෑම සර්ව් කරන කියන්නේ බුෆේ මෙතඩ් එකට නෙවෙයි. මේගොල්ලෝ ෆෝර් කෝස් මීල් එකේ ඒ විදියට අපිට සර්ව් කරන ටේබල්ස් වලට අපි ඕඩර් කරපු දේවල්. අතට මෙයාලගේ කෑම හරිම පිළිවෙලට සහ මාර රසට තිබ්බා. කෑම ඇත්තටම ඔක්කොම හොඳට තිබ්බා. එහෙම කියන්න වැරද්දක් නැහැ. ඉතින් අපි ඩිනර් එක ඉවර වෙද්දී අපිට ගෙනල්ලා දාන බ්‍රෙක්ෆාස්ට් එකේ මෙනු එක. ඉතින් කනවාම තමයි ගියාම වෙන වැඩක් නැහැ. බ්‍රෙක්ෆාස්ට් එකත් අපිට ඕඩර් කරන්න කිව්වා. ඊට පස්සේ අපි ඩිනර් අරගෙන ඉවර වෙලා ගියා රූම්ස් වලට. වලට පේන ඇති මේ මාරම කියන්නේ මාර නිදහස්. කිසිම සත්‍යයක් පත්‍යයක්වත් නැති තරම්. හැබැයි අපේ අම්මයි තාත්තයි නම් විශේෂයෙන් තාත්තා මේ වයිබ් එකට කැමති වෙන්නේ නැහැ. මේ පොඩක් මේ සද්දපත්ත මදිලු තාත්තට. ඉතින් මම කැමතියි. මම මාර කැමතියි මෙහෙම කිසිම සත්‍යයක් පත්‍යයක් නැතුව හරිම මේ රිලැක්ස් එකේ ඉන්න පුළුවන් කියලා හිතනවා මම. එතකොට මම කැමතියි මේ වයිබ් එකට ඇත්තටම. ඊට පස්සේ මම රූම් එකට ඇවිල්ලා ආයෙත් වොෂ් එකක් දාගත්තා. වොෂ් එකක් දාලා රිලැක්ස් වෙලා ඉඳාගන්න යන්න තමයි හදන්නේ. මේ ඊළඟ දවසේ උදේ මම ටිකක් උදේ නැගිට්ටා. නැගිට්ට නෙවෙයි ඇත්තටම අපේ තාත්තා ෆෝන් එකේ මොකද්ද හයියෙන් දාගෙන මාව ඇහැරුණා. ඉතින් අම්මා ටී එකත් හදලා දුන්නා. ටී එකත් පීලා මම ගියා වොෂ් එකක් දාගන්න. වොෂ් එක දාගෙන අපි කෙලින්ම ගිය බ්‍රෙක්ෆාස්ට් ගන්න. දැන් පොඩ්ඩක් මතක් වුණා මට මේකල බ්‍රෙඩ් ඇන්ඩ් බටර් දුන්නා. අපි ඕඩර් කරන්න ඕනේ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් හරි ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් හරි. මම හිතන්නේ අම්මා ශ්‍රී ලංකන් ගත්තා. මයි තාත්තයි ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් තමයි ඕඩර් කළේ.
මේ කරන්නෙම නැති කොටක්. මම සාමාන්‍යයෙන් ෆෘට්ස් කන්නේ නැහැ. එහෙම බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ ඒත් මම කවදාවත් නැතුව මේ ෆෘට්ස් ඕඩර් කරා. කොහමද කෑවා. ඊට පස්සේ මම ෆෘට්ස් කාලා මම ටී එකක් හදාගත්තා බොන්න. ඇත්තට මේක රස නැහැ. මම හදපු නිසා වෙන්න ඇති. මම හදපු නිසා වෙන්න ඇති ඒක රස නැහැ. පොට්ටක් ෆ්‍රෙෂ් කරන්න නම් ගහේතු මේ දැන් හෙට ඔය රෙස්ටුරන්ට් එක මේ වටේ මේ මාළු ඉන්නවා ගොඩාක්. මේ හරිම ලස්සනයි ඉතින්. ඊට පස්සේ එතන තව ෆැමිලි එකක් ඇවිල්ලා හිටියා. ඒගොල්ලන්ගේ මේ ඒ ආන්ටිගේ බර්ත්ඩේ එක අපිට ඉතින් මේ කේක් දුන්නා ඒගොල්ලෝ. හරිම ස්වීට්. Happy birthday. I really forgot it. Okay, thank you. See you. Have a nice holiday. මොකද්ද කන්නේ මේක? ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන කෙලින්ම ආව රූම්ස් වලට. අපේ අම්මා නම් තක්කලි කනවා කොහොම කනවද කියන්නේ මම දන්නේ නැහැ. මම නම් පොඩ්ඩක්වත් ආස නැහැ. අනේ මම කන්නේ නැහැ. මම ඇති ආසයි. මම තක්කලි කන්න ආස නැහැ. ඊට පස්සේ රූම් එකට ඇවිල්ලා මං මේ කන්නේ මං හිතන්නේ එතන තිබ්බ අන්තිම කැවුම. මං ඒ කැවුම් ඔක්කොම කෑවා. මාර රසයි. ඉතින් මං ආයෙ කැවුමක් කාලා තේ එකක් හදාගත්ත බොන්න. හිටිය පොඩ්ඩක් නිදහසේ ඉඳලා අපි අපිට වෙලා තිබ්බ ඕන තරම්. ඉතින් අපි හිමීට ලෑස්ති වෙලා දැන් ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. It's time to leave this nice place. ඉතින් අදට මෙතනින් vlog එක ඉවර වෙනවා. Thank you so much මෙච්චරලා බලන් හිටියට. ඉතින් ඔයගලන්ට හිතුණ දෙයක් දැනුණ දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Bye.